සමහර වෙලාවට ඔබ මුළු ලෝකයට මාතරය බෙදද්දී ලෝකය ඔබට වේදනාව පෙරලා ලබා දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, එකෙන් කියවෙන්නේ ඒක ඔබේ වරදක් නොවන බවයි. ඔබ අන් අය වෙනුවෙන් 100,000 වාරයක් යහපත කළත් එකම එක පුංචි අතපසු වීමකදී ඔවුන් ඔබට දොස් නගනවා නම් ඉන් පෙනෙන්නේ ඔවුන්ගේ කෘතගුණහීන බව විතරයි. ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනුන්ගේ චෝදනා නෙවෙයි. ඉර පලාකුළු වලින් වැහුණට ඉරේ දීප්තිය අඩු වෙන්නේ නැහැ. අන්න ඒ වගේම ඔයාට ඔය අනුන් කරන දොස් නැගීම් වලින් ඔයාගේ යහපත් දේවල් නැති වෙන්නේ නැහැ. වීදුරුවක් කිලිටි වෙලා තියෙනවා නම් අපි ඒ හරහා ලෝකෙ බැලුවොත් අපිට පේන්නේ මොනවද? ලෝකයක් කිලිටි පාටට පේනවා. අනුන්ගේ වැරදි විතරක් දකින මිනිස්සුන්ගේ හදවත් සහ දැක්මත් අන්න ඒ වගේ. ඔයාගේ හදවත පිරිසිදු නම්, ඔයා කරන ක්‍රියාව ඔයා කරන්නේ අවංකවම නම්, අනුන් ඒවා දකින්නේ කොහොමද කියන එක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අන්ධයෙක්ට ලස්සන පහනක් පෙන්නුවට ඔහුට ඒකේ ආලෝකය දකින්න බැහැ. ඔහුට පේන්නේ අඳුරම විතරයි. හැබැයි ඒක පහනේ වැරදක්ද? නැහැ. අනිත් අය නරක විදියට හැසිරෙනවා කියලා ඔබත් ඔබේ හොඳ ගතිගුණ නැති කරගන්නව නම් ඔබත් ඔවුන්ගේ ගණයටම වැටෙනවා. මඩට වැටුණත් රත්තරන් කියන්නේ රත්තරන්මයි. ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔබ නපුරු මිනිසුන් නිසා නපුරු වුණොත් අවසානයේදී ඔවුන් ජයග්‍රහණය කරනවා. ඒ නිසා ඔයාගේ ඔය ලස්සන හදවත කිලිටි කරන්න එයාලට ඉඩ දෙන්න එපා. ඔයා අද මේ කරන හැම යහපත් දෙයක්ම කරන්නේ වෙනත් කෙනෙක්ගෙන් ප්‍රතිලාභ ගන්න නෙවෙයි. ඒ යහපත් මිනිසෙක් වීම කියන චේතනාව නිසාම විතරයි. අද ඔයාව මේ රිදවන වචන, ඔවුන් කරන චෝදනාවලට ඔබේ ගමන නවත්වන්න ඉඩ දෙන්න එපා. ඔබ ඒ වචන පඩිපෙළක් කරගෙන ඔබේ ගමනේ ඉදිරියටම යන්න. ඔබ කවුද කියලා තේරුම් ගන්න බැරි අයට ඒක බලෙන් තේරුම් කරලා දෙන්න කාලය වැය කරනවා වෙනුවට ඔබ ඒ කාලය යොදාගෙන ඔබේ ගමන සාර්ථකව නිම කරන්න. කාලය විසින්ම දවසක ඔබ කවුද කියන දේ ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා. ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනුන්ගේ ප්‍රශංසාව මත නෙමෙයි, ඔබ සතු ගුණධර්ම මතයි. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, දිගටම යහපත් මිනිසෙකු ලෙස ජීවත් වෙන්න. ලෝකෙට අවශ්‍ය ඔබ වැනි මිනිසුන්. නැත්නම් තවත් එක්ම එක් විවේචකයෙක් නෙමෙයි. Good luck.